ගොඩක් අය අහලා තිබ්බා සොෆ්ට් බෝල් එක ස්විං කරන්න පුළුවන්ද කියලා. මේ වීඩියෝ එක ඒකට. ගොඩක් අය මගෙන් අහලා තිබ්බා මෙන්න මේ ටෙනිස් බෝල් එකක් ස්විං කරන්න පුළුවන්ද කියලා. ගොඩක් ඉන්බොක්ස් මැසේජ් තිබ්බා. ගොඩක් අය කමෙන්ට් වලට දාලා තිබ්බා අයියේ මෙන්න මේ විදිහේ ටෙනිස් බෝල් එකක් ස්විං කරන්න පුළුවන්ද? ඒක කරන්නේ කොහොමද කියලා. ඉතින් ඇත්තටම ටෙනිස් බෝල් එකක් ස්විං කරන්න පුළුවන්. ඔව් ස්විං කරන්න පුළුවන්. බට් ඒක රෙයා. ඒ කියන්නේ ටිකක් අමාරු දෙයක්. බට් ඒක ඉම්පොසිබල් දෙයක් නෙමෙයි. ඒක කරන්න බැරි දෙයක් නෙමෙයි. ඉතින් අපි බලමු ඇයි ඒක කරන්න අමාරු කියලා. මේ තියෙන ලෙදර් බෝල් එක. එතකොට ඒක අපි හැමෝම දන්නවනේ. ලෙදර් බෝල් එකක් ස්විං කරන එක ඒක මැජික් එකක් නෙමෙයි. ඒක අපි හැමෝම දැකලා තියෙන දෙයක්. ඉතින් ඒක ලෙදර් බෝල් එකක් ස්විං කරන සයන්ස් අපිට විස්තර කරන්න පුළුවන් ඕන විදිහකට. early separation, late separation, ඊට පස්සේ Bernoulli concept එක. ඒ විදිහේ සයන්ස් වලින් අපිට විස්තර කරන්න පුළුවන් මේ ලෙදර් බෝල් එක කොහොමද ස්විං වෙන්නේ කියන එක. ඒ කියන්නේ බෝලේ පද්දන්නේ කොහොමද කියන එක අපිට විස්තර කරන්න පුළුවන්. සහ ඒක අපිට හරි ලේසි. අපි දන්නවා ලෙදර් බෝල් එක මේක නම් පොඩ හැම ගිහිල්ලා තියෙන්නේ. ගණන් ගන්න එපා. අපි දන්නවා ලෙදර් බෝල් එක පැත්තක් ෂයින් කරගෙන පැත්තක් ෂයින් නොකර ඒ කියන්නේ රෆ් විදියට තියාගෙන ඊට පස්සේ සීම් එක මෙන්න මේ සීම් එකෙන් කොහොමද ස්විං කරන්න උපකාරී වෙන්නේ කියන එක. ඒ කියන්නේ ඒක අපිට ලස්සනට විස්තර කරන්න පුළුවන් ලෙදර් බෝල් එක මේ බෝලේ ස්විං වෙන විදිය. නේ මම කලින් කිව්ව concept එක Bernoulli වගේ concept එකකින් අපිට ඒක විස්තර කරන්න පුළුවන්. but මෙන්න මේක. ඒ කියන්නේ හැමෝම දන්න මේ ටෙනිස් බෝල් එක ස්විං කරන්නේ කොහොමද කියන එක තමයි ප්‍රශ්නේ. එතකොට මේක ඒ වගේ සයන්ස් එකකින් විස්තර කරන්න බෑ. මොකද මේකේ සීම් එකක් නැහැ. පැත්තක් රෆ් නැහැ, පැත්තක් සොෆ්ට් නැහැ. මේකේ ඔක්කොම සර්ෆේස් එක එක වගේ නේ. ඒ වුණාට අපි දැකලා තියෙනවා මේ සොෆ්ට් බෝල් එකක් ස්විං වෙනවා. ඒ කියන්නේ බෝලේ මූව් වෙනවා අපි ඕන තරම් කියන්නේ සාමාන්‍යයෙන් අපි දැකලා තියෙනවා. එතකොට ඒක කරන්නේ කොහොමද? අන්න ඒක තමයි මම මේ කියන්න යන්නේ. හරිද? ඊට පස්සේ සාමාන්‍යයෙන් අපි දන්නවා සොෆ්ට් බෝල් එකක් ඒ කියන්නේ සොෆ්ට් බෝල් පන්දු යවන්නෝ සාමාන්‍යයෙන් ඉන්නේ දෙවර්ගයක් විතරනේ. ඒ කියන්නේ පොදුවේ සාමාන්‍යයෙන් ස්ලිංග් ඇක්ෂන් එකෙන් බෝල් කරන සෙට් එකක් ඉන්නවා. ඒ කියන්නේ අත පැත්තෙන් දාන අය කියන්නේ අර ස්ක්වයර් ආම් දාන්නේ. ආන් ඒ විදිහේ සෙට් එකක් ඉන්නවා. තව හයර් ආම් ඇක්ෂන් එක. ඒ කියන්නේ දුස්මන්ත චමීර ඒ විදිහේ බෝල් කරන අය ඉන්නවනේ. ඒක උඩින් අත උඩින් දාන අය අත පැත්තෙන් දාන අය වගේ ඒ දෙකනේ වැඩිපුර බහුලව ඉන්නේ. ගොඩක් වෙලාවට සොෆ්ට් බෝල් වල අපි වැඩිපුරම දැකලා තියෙන්නේ මේ අත පැත්තෙන් දාන අයගේ බෝලේ ස්විං වෙනවා දැකලා තියෙනවානේ. කියන්නේ අත ස්ක්වයර් ආම් ඒ කියන්නේ අත හයර් ආම් ඇක්ෂන් එකකට වඩා ස්ක්වයර් ආම් ඇක්ෂන් එකකින් බෝල් කරන අයගේ බෝලේ ස්විං වෙනවා අපි දැකලා තියෙනවා. හරි? ඒකට වෙන විදිය මං කියන්න. හරි? ඒ කියන්නේ වා හිතන්න මෙන්න මේ වාතය කියන්නේ වායු ගෝලය ගත්තම මේ වායු ගෝලයේ තියෙන ස්තර විදියටනේ. ඒ කියන්නේ අපිට පේන්නේ නැහැ. සාමාන්‍යයෙන් මෙන්න මේ වායු වල ඒ කියන්නේ ඝනත්වය අනුව මේක ස්තර තමයි බෙදෙන්නේ. එතකොට ස්ක්වයර් ආම් පන්දු යවන්නේ. ඒ කියන්නේ අත පැත්තෙන් දාද්දි සාමාන්‍යයෙන් නිකමට හිතන්න ඒක පොළොවට සමාන්තරවනේ අත යන්නේ. ඒ කියන්නේ ඒක ඕල්රෙඩි කියන්නේ මේ 100%ක් හරි නැහැ. ඒත් හයර් ආම් ඇක්ෂන් එකක් එක සලකද්දී මේ ස්ක්වයර් ආම් ඇක්ෂන් එකේදී සාමාන්‍යයෙන් පොළොවට සමාන්තරව තමයි බෝල යන්නේ. එතකොට මෙන්න මේ වායු ස්තර තියෙන මේ විදිහටනේ. එතකොට අත පැත්තෙන් යවද්දි කියන්නේ මේ විදිහට බෝල යවද්දි ඒ වායු ස්තර කැපෙන සංඛ්‍යාව අඩුයි. අන්න ඒ වගේ වෙලාවක බෝලේ හයියෙන් ගියොත් හරිද? බෝලේ හයියෙන් යවුවොත් අනිවාර්යෙන් වායු ගෝලේ එයාගේ ඉම්බැලන්ස් වෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ වාතයේ විචලනය වෙනවා විචලනය වෙනවා කියලා. අන්න ඒ විදිහට වාතයේ විචලනය වුණාම පීඩන වෙනසක් ඇති වෙනවා. ප්‍රෙෂර් ඩිෆරන්ස් එකක් වෙනවා. අන්න ඒ විදිහට ප්‍රෙෂර් ඩිෆරන්ස් එකක් ඇති කරොත් ඒ කියන්නේ මේ බෝලේ හයියෙන් යන තරමට ප්‍රෙෂර් ඩිෆරන්ස් එකක් වෙනවා. අන්න ඒ ප්‍රෙෂර් ඩිෆරන්ස් එක ඇති වුණොත් මචං මේ වායු ගෝලේ හැමතිස්සෙම ප්‍රෙෂර් ඩිෆරන්ස් එක ඉක්මනට රීෆික්ස් වෙනවා. හරි? අන්න ඒ විදිහට රීෆික්ස් වෙන හින්දා මේ බෝලේ පැත්තකට මූව් වෙනවා. මම පොඩි එක්සැම්පල් එකක් කියන්න එක තේරුම් නැත්තම්. හරිද? ඔයා නිකමට ඔයා අහලා තියෙනවනේ අධික වේගයෙන් ගියපු මෝටර් සයිකල් එකක් රියානතුරකට වෙනවා කියන එක. ඒ කියන්නේ සාමාන්‍ය විදිහට අපි අහලා තියෙනවානේ අධික වේගයෙන් ගියොත් ඇක්සිඩන්ට් වෙනවා. එහෙම වෙන්නේ අධික වේගයෙන් මෝටර් බයිසිකල් එක යනකොට මොකද වෙන්නේ? අවට තියෙන වාතය ඉම්බැලන්ස් වෙනවා. ඒ කියන්නේ විචලනය වෙනවා. අන්න ඒ විචලනය වීමේ ප්‍රතිඵලයක් විදිහට පීඩනය වෙනස් වෙනවා. කියන්නේ ළඟ අවට තියෙන පීඩනය පොඩ එක පැත්ත කොහේ හරි පීඩනය වැඩි වෙනවා, කොහේ හරි පීඩනය අඩු වෙනවා. අන්න ඒ පීඩන වෙනසින්ද බයිසිකල් එක අවුට් ඔෆ් කන්ට්‍රෝල් වෙනවා. ඒ කියන්නේ පොඩ අපි දකිනවා නිකන් බයිසිකල් එක හෙලවි ගිහිල්ලා කොහේ හරි අවුට් ඔෆ් කන්ට්‍රෝල් ගිහිල්ලා බයිසිකල් එක ඇක්සිඩන්ට් වෙන්න පුළුවන්. අන්න ඒ තියරියම තමයි අපි මේ බෝලෙට කරන්න ඕන. ඔයා හිතන්න මේ බෝලේ තමයි මේ මෝටර් බයිසිකලේ කියලා. ඊට පස්සේ මෙන්න මේ බෝලේ හයියෙන් යවුවොත්
මොකද වෙන්නේ? ඒ ළඟ තියෙන වායු අංශු කම්පණය වෙලා ඒක ඉම්බැලන්ස් වෙලා මොකද වෙන්නේ? ප්‍රෙෂර් ඩිෆරන්ස් එකක් ඇති වෙලා බෝලේ කොහාට හරි මූව් වෙනවා. ඒ කියන්නේ හරියටම කිව්වොත් ඒක නිකන් ඇක්සිඩන්ට් එකක් වෙනවා වගේ තමයි. ඒ කියන්නේ කොහෙට හරි යන්නේ. ඒක අපිට කියන්න බෑ මේක බෝලේ කොහෙටද යන්නේ කියලා. හරි. අන්නේ ප්‍රෙෂර් ඩිෆරන්ස් එකකින් හින්දා බෝලේ කොහාට හරි මූව් වෙනවා. අන්න ඒක අපිට පේනවා පොඩ්ඩක් ස්විං වෙනවා වගේ. but it is not an actual swing but it's look like a swing. හරි. අන්න ඕකට ඒක ඇත්තටම actual කියන්නේ ඇත්තම ස්විං එකක් නෙමෙයි. අපි ඕකට කියන්නේ aerodynamic drift කියලා. හරි. ඕන සර්ච් කරලා පොඩ්ඩක් බලන්න. ඒ පොඩි drift එකක් වෙන්නේ. හරි. ඒක අපිට පේනවා පොඩ්ඩක් මේ ස්විං එකක් විදියට. ඔන්න ඕක තමයි අත පැත්තෙන් දාද්දි වෙන්නේ. ඒක මම කියපු කිසිම දෙයක් තේරුන්නේ නැත්තම් ඔයා මෙන්න මේ දේ විතර කොළුවට තියාගන්න. ඔයා අත පැත්තෙන් දාන ක්‍රීඩකෙක් නා. ඒ කියන්නේ ස්ලිංග් ඇක්ෂන් එකක් නම් ඔයාට තියෙන්නේ. ඔයා බෝලේ හයියෙන් යවන්න ඕනේ. හරි. බෝලේ හයියෙන් යවද්දි මොනවා හරි දෙයක් කළා. ඒ කියන්නේ පීඩනය වෙනස් වෙලා බෝලේ මූව් වෙනවා. ඕක තමයි වෙන්නේ අත පැත්තෙන් දාන අයට. ඊට පස්සේ අත උඩින් දාන සෙට් එක. ඒ කියන්නේ හයර් ආම් ඇක්ෂන් එකක් තියෙනකොට. හරි. මං කලිනුත් කිව්වනේ මේ වාතයේ තියෙන ස්තර විදිහට. එතකොට ඔයා නිකමට සලකන්න ස්ක්වයර් ආම් අත පැත්තෙන් දාන කෙනෙක්ට වඩා අත උඩින් දාන කෙනෙක් යද්දි මේ වායු ස්තර කැපෙන සංඛ්‍යාව වැඩි නේ. කොමන්ලි පොඩ්ඩක් හිතන්න. හරි. අන්න එහෙම අවස්ථාවක මොකද කරන්න ඕන? අපි අනිවාර්යෙන් පන්දුව රොටේට් කරන්න ඕනේ. හරි. පන්දුව රොටේට් එකක් විය යුතුමයි. නැත්තම් අපි කියන්නේ කොච්චර හයියෙන් දැම්මත් බෝලේ මූව් වෙන එකක් නැහැ. පන්දුව රොටේට් එකක් සමගින්. කියන්නේ පන්දුව කරකැවීමක් සමගින් ඔයාට බෝලේ හයියෙන් යවන්න පුළුවන් නම් හයර් ආම් ඇක්ෂන් එකක් දාන කෙනෙකුට ඔයාගේ බෝලේ ඒ විදිහට මූව් එකක් වෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ඒකෙදි වෙන්නේත් මෙන්න මේ වගේ දෙයක්. ඔයාට පොඩි එක්සැම්පල් එකක් දෙන්නද? ඔයාලා දන්නවනේ ෆුට්බෝල් වල ගෝල් එක ගහනකොට නේ? අපි දන්නවනේ ප්‍රිසික්ස් වල එහෙම උගන්වනවානේ අර ඒ චලිතයේ වක්‍රාකාර චලිතයකරනේ පන්දුව යන්නේ. ඒක රොටේට් වෙන්න ගහන්න ඕනේ. ඒතකොට ඒක රොටේට් එකත් එක්ක තමයි ඒ රොටේට් එක වෙද්දි මොකද වායු ගෝලේ තියෙන වාතාංශු කැළඹිලා ඒකේ වායු එයා ඉම්බැලන්ස් එකක් වෙනවා. අන්නේ ඒ ඉම්බැලන්ස් එක නිසා පීඩන විචලනයක් ඇති වෙනවා. හරි. ප්‍රෙෂර් ඩිෆරන්ස් එකක් ඇති වෙනවා. කොහේ හරි වැඩි වෙනවා කොහේ හරි අඩු වෙනවා. බොහෝ විට ඇතුළට තමයි අඩු වෙන්නේ. හරි. ඒකනේ මේ විදිහට වකේට යන්නේ. හරි. අන්න ඒ විදිහේ ප්‍රෙෂර් ඩිෆරන්ස් එකක් වෙන හින්දා පීඩනයේ වැඩි පැත්තේ ඉඳලා පීඩනයේ අඩු පැත්තට අනිවාර්යෙන් බලයක් ඇති වෙනවා. ඒක කොමන්ලි දෙයක්. ඒක අනිවාර්යෙන් මෙහෙ කියන්නේ මේ ලෝකේ වෙන දෙයක්. හරිද? ප්‍රෙෂර් එක ඒ වින්ඩ් එක ඇති වෙන්නේ තේ විදිහට. කියන්නේ හුලඟක් ඇති වෙන්නේ තේ විදිහට ප්‍රෙෂර් ඩිෆරන්ස් එකක් ඉඳලා. හරිද? අන්න ඒ දේම ඒ කියන්නේ ඔය අපි ඒක දැකලා තියෙන දේනේ නේ. ඒ ෆුට්බෝලට ගෝල් එක ගහන්න වක්‍රාකාරව යන චලිතය අපි ඕන තරම් දැකලා තියෙනවානේ. අන්න ඒ දේමයි අපි පන්දුවට කරන්නත් ඕන. හරි. එතකොට අපිට පුළුවන් නම් අපිට පුළුවන් නම් බෝලේ රොටේට් කරගෙනම වේගෙන් යවන්න. අන්න ඒ වෙලාවට පොඩි වායු ඉම්බැලන්ස් එකක් වෙලා පීඩන වෙනසක් ඇති වෙලා බෝලේ කොහාට හරි මූව් වෙන්න පුළුවන්. හරි. එතකොට ඔන්න ඕක අපිට පේනවා නිකන් ස්විං එකක් විදිහට. ඒ කියන්නේ බෝලේ මූව් වෙනවනේ කොහෙට හරි. ඔන්න ඕක ඇත්තටම කියන්නේ මැග්නස් ඩ්‍රිෆ්ට් එකක් කියලා. හරි. It is look like a swing but not actual swing. It's defined as the Magnus drift එක. හරිද? එතකොට දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි ඒක කරන්නේ කොහොමද කියන එක. හරි. කෙනෙක් අනිවාර්යෙන් අහන්න පුළුවන් මේ එහෙම බෝලේ රොටේට් කර කර. ඒ කියන්නේ බෝලේ භ්‍රමණ චලිතයක් දීගෙන බෝලේ පාස් එකේ දාන මොකක් හරි ග්‍රිප් එකක් තියනවා කියලා. ඉතින් මම නම් දාන්නේ මෙන්න මේක සමනෙන් මෙන්න මේ විදිහට බෝලේ අල්ලගන්න. හරි. මෙන්න මේ විදිහට තමයි ග්‍රිප් එක. ඒකෝට බෝලේ රොටේට් කරන්න දායක වෙන්නේ මෙන්න මෙතන. හරි. බෝලේ රොටේට් කරන්නේ මෙන්න මේ ඇඟිල්ලේ මේ ටිකෙන් සහ මේ ඇඟිල්ලේ මෙතනින්. හරි. මෙන්න මේක ස්පර්ශක ඇඟිල්ල මේකේ පොඩි හෙල්ප් එකක් විතරයි දෙන්නේ. මෙන්න මේ පැත්තෙන් සහ මේ පැත්තෙන් තමයි රොටේට් එක දෙන්නේ.